සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද ඉතින් ඉස්කෝල පටන් ගත්තා. අද මුල්ම දවසේ ඉතින් අද උදේ නම් සෑහෙන්න වැස්සා. පාර නොපෙනෙන තරමට ඉතින් වැස්ස ඇති වුණා. ඔයාලගේ ප්‍රදේශවලට මේ වීඩියෝ බලන අය ප්‍රදේශවලට කොහොමද දන්නේ නැහැ ඉතින්. අපේ ප්‍රදේශවලට නම් සෑහෙන්න වැස්ස ඇති වුණා. දැන් නම් අඩුයි. දැන් වැස්ස නැහැ. දැන් ඉතින් ඉස්කෝලේ කාලේ ආයෙ පටන් ගත්ත හින්දා ඉතින් හැමෝටම කියන පරිස්සමෙන් පාසල් ගාව වාහන නවත්තලා යද්දි රියදුරු මහත්තුරුන්ට විශේෂයෙන් අපේ ගෘහ සේවිකාවන්ට සහෝදරියන්ට එයාලා තමයි ඉතින් එන්නේ එක්කන් යන්න ගොඩක් දුරට. එයාලා ඔක්කොටම ආරක්ෂා වෙන්න කියන ගමන් අද වීඩියෝ එක මම කියන්නේ ඔයාලට මතකද ඉස්සර තිබුණා මුද්දරේ රජෙන් දුන්න මුද්දරේ කියලා. ඉස්සර සම්පකාරයට ගිහිල්ලා අර කාඩ් එක කපලා තමා බඩු ගත්තේ. ඊට පස්සේ ඕවා වෙනස් වෙලා එක එක රජයන් පත් වෙලා ඊට පස්සේ ඒක අස්වැසුමක් වුණා. දැන් තියෙන්නේ අස්වැසුමනේ. අස්වැසුම කියලා තමයි තියෙන්නේ. ඉතින් ඕක දැන් සමහර අයට පිටරට ආවම ඕක කපනවා කියලා අයින් කරනවා. පිටරට ඉන්න සමහර අයගේ එක තියෙනවා. සමහර අයගේ කපනවා ඉතින්. ඒක ඉතින් දැන් හරි ප්‍රශ්නයක් මිනිස්සුන්ට. ඔයාලට අහන්න අයිතිය තියෙනවා. සමහර විට මේ ඔයා පවුලේ කෙනෙක් නම් ඔයාගේ අම්මලා තාත්තලා වෙනම ඉන්නේ නම් ඔයා රට නිසා එයාගේ අම්මගේ තාත්තගේ ලැබෙන්න තියෙන රජයෙන් ලැබෙන්න තියෙන ආධාර මුදල පවා නැති කරනවා. ඒක නැති කරන්නේ මේ රජයේ ජනාධිපතිතුමාට අපි බැනලා වැඩක් නැහැ. මොකද ජනාධිපතිතුමා ඇවිල්ලා බලලා නෙවෙයිනේ ඒක මේ කරන්නේ. එතකොට ගමට පත් කරලා ඉන්නවා ග්‍රාම සේවක මහත්මියක් හෝ සංවර්ධන නිලධාරි කියලා කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ අපේ ලංකාවේ මිනිස්සෙක්. එතකොට සමුද්දි මහත්තයා කියලා ඔයාලා කියන්නේ. ඒ ඔක්කොගෙම ඒක වගකීමක් තමයි ඒක සාධාරණව කරන එක. ඒ වගේ පුංචි ඒ කියන්නේ එයාලට පුංචි තනතුරක් වෙන්න පුළුවන්. ඒත් එයාලා රජයේ නිලධාරි. එතකොට එයාලා දැනගන්න ඕනේ මේක ලැබෙන්න සුදුසු මිනිස්සු කවුද කියලා. එහෙම නැතුව අසාධාරණව මේ ඒක කරන අයට මම මේ කියන්නේ මේ විශේෂයෙන් ඉල්ලන්නේ ගම්වල ග්‍රාම සේවක මහත්තුරුන්ට මේක ඔයාලගෙත් ඉන්නවා නම් කවුරු හරි ෂෙයා කරලා දාන්න. ඔය වගේ අසාධාරණ වැඩ කරන කමක් නැහැ. මේ ඒ මිනිස්සු කරන අසාධාරණ ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් සමහර මිනිස්සුන්ගේ මේ ඔක ආපු අලුත ගෙදර ලොරියක් හරි තියෙනවා නම් මේ ඒක කැන්සල් කරනවා. එතකොට ඔය සාමාන්‍ය ඩීමෝ බට්ටෙක් තියෙන මිනිස්සෙක් කියලා හිතන්න. ඒ මිනිස්සයාගේ එක කැන්සල් කරලා ඊට වඩා ලොකු බස් ලොරි තියෙන මිනිස්සුන්ට මේක දෙනවා. එතකොට අර මිනිස්සයාට මොකද්ද හිතෙන්නේ? සමහර අයට ඒක ඒ ජීවිත කාලේ එහෙමම තියෙනවා. සමහර විට ග්‍රාම සේවක මහත්තයා කාර්යාලේ දාගෙන ඉන්න ගෙදර වෙන්න පුළුවන්. ඒක නැති කරන්නෙම නෑ. මොකද කාර්යාලේ දාගෙන ඉන්නවා. ඉතින් මම කියන්නේ එහෙම කරන්න එපා. ග්‍රාම සේවක මහත්තුරු සංවර්ධන නිලධාරි හැම ගමකම ඒ වගේ මාර අසාධාරණ දූෂිත නිලධාරියෝ ඉන්නවා. අන්න ඒ වගේ මිනිස්සු ඉඳ තමයි රට හදන්න කලින් ගම හදාගන්න එපා. අපිට අයිති පන්සල පොලිසිය ඒව ටික දූෂිත නම් එතකොට කොහොමද ඉතින් ඔය කයිය ගහන කට්ටිය රට හදන්නේ? අපි ජනාධිපතිතුමා කවුරු වුණත් අපි එයාලට බැනලා වැඩක් නැහැ. මොකද එයාලත් යන්නේ මේ කියන අය මේ අපේ රට අපේ ගමට මෙච්චර ආධාර ප්‍රමාණයක් ඕන කියලා එයාලා තමයි දැනුම් දෙන්නේ. මෙච්චර දුප්පත් පවුල් කොට්ටාසයක් ඉන්නවා. එයාලට මේ ලැබෙන්න ඕන මෙන්න මේ අවශ්‍යතා ටික කියලා. එතකොට එයාලගේ අතේ තමයි මේ වැඩේ තියෙන්නේ. එතකොට බොරු නන්දදා ග්‍රාම සේවක මහත්තුරු මේ බඩු ටික ගෙදර ගෙනත් ගොඩ ගහ ගන්න එකවත් නැතුව තියෙන මිනිස්සයාටම දෙන එකවත් ඒක නෙමෙයි කරන්න ඕනේ. ඉතින් ඔයාලටත් අයිතියක් තියෙනවා. මම මේ අපේ රටේ ඉන්න සහෝදර සහෝදරියන්ට කියන්නේ ඔයාලට අයිතියක් තියෙනවා. අහලා බලන්න ඔයාලගේ අදාළ නිලධාරියාගේ කාර්යාලයට යවලා අහලා බලන්න ඇයි මහත්තයා අපේ එක එහෙම කරලා තියෙන්නේ කියලා. ඔය අභියාචනා ඉදිරිපත් කරන්න කිය සමහර මිනිස්සු අභියාචනා 4-5 ඉදිරිපත් කරලා තියෙනවා. අවුරුදු 5ක් වෙනකන්. නමුත් ඒ මිනිස්සුන්ට නෑ දේශපාලනේ හරහා එනව නේද? දේශපාලනේ හරහා
අර ඡන්දෙට වැඩ කරන්න ගිය හින්දා ඒ මිනිස්සුන්ට මොකවත් නැහැ. සමහර මිනිස්සුන්ට මේ ගමේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට අවුරුදු 5 ජීවත් වෙච්ච මිනිස්සයාට මේක නැතුව අලුතෙන් ගමට පදිංචියට එන මිනිස්සුන්ට හදලා දීලා තියෙනවා. ඒ කියන්නේ කොච්චර අසාධාරණද කියන්නකෝ ඒකට. සමහර ග්‍රාම සේවක මහත්තුරු ඉන්න මම මේ රජේ කාට මේක ෂෙයා වුණත් කමන්නේ මම ඇත්ත කියන්නේ. සමහර ග්‍රාම සේවක මහත්තුරු ඉන්න ගම ගැන දන්නේ ගමේ තියෙන ගෙවල් ගැන දන්නේ ගමේ ගෙවල් කොතනද තියෙන්නේ ඒ මොකවත් දන්නේ සංවර්ධන නිලධාරිතුමාලා ඉන්න ඒ මොකුත් දන්නේ ගමේ එක්කෝ කාන්තාවක් අල්ල ගන්නව නැත්නම් ඔය අර ගමේ සුදු කිට්ටෙක් ගහලා ඔය බහින්නේ කරලියට එදා ඉඳන් මා මෙහෙමයි කියලා අර කියාගෙන ඔය ඔයාලගේ පන්සල්වලත් ඉන්නවද ඒ වගේ ඔය දායක සභාවේ එහෙම අර ඉන්නේ සභාපති කියලා එහෙම අර හොඳ ලොකුවට ඔය පොරක් වෙච්ච කෙනෙක් එක්ක උගෙන් දැනගන්න ඈ ඒ වගේ මිනිස්සුන්ගෙන් නෙමෙයි ඔය ග්‍රාම සේවක මහත්තුරු ඒක වගකීම ඔයාලා මේ ඒ වගේ දේවල් බලන්න මහත්තයෝ මේ වීඩියෝ එක මම අද මගේ මේකේ දාන්නේ ගොඩක් මේ රට ආපුවා කට්ටියට රට විරුව කියලා නම් බ්‍රෑන්ඩ් එකක් ගහලා තියෙනවා මම දන්නේ මම නම් මේ රටේ සේවකයෙක් මම රියදුරෙක් විදිහට මේ රටේ සේවකයෙක් මම රට විරුවෙක් කියන මේක නෑ රට විරුව කියලාවත් රජයෙන් ඔයාලා ගිහිල්ලා බලන්න ලෝන් එකක් ගන්න ඔයාලා ගනුදෙනු කරන්නේ මොන බැංකුවේද ඔයාලා අවුරුදු 2ක් නම් ඇවිල්ලා ඔයාලා ගනුදෙනු කරන ඔයාලා මෙහි ඉඳන් මුදල් යවන බැංකුවෙන් ඔයාලා අහන්න ලෝන් එකක් ගන්න පුළුවන්ද කියලා බෑ ඔයාලා අහන්න ආයතනයේ ලෝන් එකක් ගන්න කීයක් ලියකිවිලි ඉන්නවද රට විරුව කියලා නිකන් ඔය මේ රූපවාහිනි channel වලින් ඒ වගේන් ඒ බොරුවට ගහපු නම ඒක නිකන් ඔය නළලි තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා එයාලට කිසිම සහනයක් ලැබිලා නැහැ මම අර වීඩියෝ කරන්න පටන් ගත්තේ මං කිව්වේ රට විරුව කියලා අර මං කිව්වේ සහෝදරියෙක් මේ රටේ මැරෙනවා අඩුම තරම එයාගේ මිනිය ගෙනිය ගන්න කොච්චර මේ දුර යන්න වුණාද ඒ කියන්නේ මොන තරම් රජයට බැගෑපත් වෙන්න වුණාද එහෙම මම දන්නා මිනිය මැරුණා කියලා මේ පහුවදා ගෙනියන්න බෑ කියලා මම දන්නවා ඒක ඇත්ත ඒ වුණාට ඒ මිනිස්සු කොච්චර මේ ඒකට වෙහෙසුණාද මේ ආයතනයට යන්න ඕන කියන ආයෙ ලියුමක් ගන්න ඕන කියන එහෙම ඒක තමයි මම අර පුංචි තැන ගැන කිව්වේ ගොඩක් කට්ටියට ඒක අහිමි වෙලා තියෙනවා රටාව කියලා අර මුලින් කිව්වා වගේ සමහර විට ඔයා රටාව නිසා මේ ඔයා රට රැකියාවක් කරන නිසා ඔයාගේ දෙමාපියන්ට පවා ඒක මේ නැති කරනවා එතකොට ඒක අසාධාරණයි ඒකින්ද ඔයාලා දන්න කියන අයගෙන් අදාළ නිලධාරීන්ගෙන් ඔයාලගේ දැන් අපි සාමාන්‍ය ග්‍රාම සේවක මහත්තයාට ඔක දෙතුන් පාරක් කිව්වම එයා කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අභියාචනයක් දෙන්න. එතෙන්වත් අනේ 10 පාරක් විතර දුන්නා මේ මිනිස්සුන්ට ඒක එපා වෙනවා. එපා වෙනව නෙමෙයි එයා එපා කරනවා. මොකද ඒක එයා තව කෙනෙක්ට දෙන්න මේ සැලසුම් කරලා ඉවරයි. එතකොට එයා ඒක වෙන කෙනෙක්ට දෙනවා. ඒක නිසා ඔයාලට අයිතියක් තියෙනවා ලංකාවේ පුරවැසියෙක් විදිහට ඔයාලට අයිතියක් තියෙනවා අහන්න. ඇයි මහත්තයෝ මෙහෙම දෙයක් කරේ කියලා අහන අයිතිය ඔයාලා හැමෝටම තියෙනවා. ඒක මටත් තියෙනවා ඔයාලටත් තියෙනවා. මම අද මේක කෝලහලයක් ඇති කරන්නවත් මට කවුරු එක්ක රණ්ඩුවක් ඇති කරන්න නෙමෙයි කරේ. ඒක ගොඩක් මිනිස්සුන්ට එහෙම ඒක හරි අසාධාරණව වෙලා තියෙනවා. මම ඒක ගැන චුට්ටක් කතා කරන්න හිතුවා ඒකයි. ඔයාලගේ ගෙදර කාට හරි ඔයාලගේ නෑදෑයෙක්ට හරි එහෙම වෙලා තියෙනවා නම් මේ අනිවාර්යෙන් ගිහින් කතා කිරීමේ අයිතිය ඔයාලට තියෙනවා. ඉතින් අද වීඩියෝ එක මම අවසන් කරන්න මට ඒක කියන්න උවමනා වුණා මේ ගම්වල ඔය රජයෙන් පත් කරලා ඉන්න නිලධාරි දැන් මේ රජය ආවට පස්සෙත් අපි බලන්න හිටියානේ මේක මෙහෙම වෙයි මේ කට්ටියට සාධාරණයක් වෙයි කියලා. ඒ හින්දා මට හිතුණා වීඩියෝ එකක් කරන්න. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.